මාත් නගරයට යනවා. ලංකාවටත් Facebook මොනටයිසේෂන් හම්බ වෙලා. වේලොග් පාරක් දාලා කීයක් හරි හොයා ගන්න ඕන. ආරංචියේ විදියට මොනටයිසේෂන් කෝස් කරපුන්ට බඩේ පාර වැදිලලු හැමිනේනවා දාලා. ආයෙ ඉතින් කෝස් කරලා හමාරයි. උබලත් උබලගේ කියලා මොනවා හරි පටන් ගනිilla. කීයක් හරි හොයා ගන්න ලැට් එක හොදන එක හරි කමන්නේ වීඩියෝ කරලා දාපල්ලා. ඔයි තමුසලාගේ ෂෙෆ්ට කියනවා කොණ්ඩේ කපා ගන්න කියලා මේ බලනවා. මේතන ක්‍රෙල් කොණ්ඩ ගහක්නේ. සෝරි සර්. ඒත් කැඩේ කියන්නේ අපේ ෂෙෆ්ගේ කොණ්ඩේ නෑනේ. මොකක් කිව්වා? මේ ජීවිතේ හරියට බිජ්ජක් වගේනේ බං. ඉතින් බලපන්. සමහර ඒවා කොටයි, සමහර ඒවා දිගයි. තවත් සමහර ඒවා නගින්නෙත් නෑ. සමහර ඒවා නගිනවා ඒත් බහිනවා. සමහර ඒවට ලේඩ ජීවිතේත් හරියට ඔය වගේනේ බං. හැමිනේනවා දාලා මට මාර වැඩක් වුණා. දවසක් බීඩියක් ඇද ඇද කැලේ රවුමක් ගහනකොට මට හම්බ වුණා චීන පඬිවරයෙක්. මු මට දුන්න මාර වදනක්. මු මට කියපියෝ අපිට ඉන්න යාළුවෝ හරියට ගැනුන්ගේ පියයුරු වගේලු. ඔව් බන් තන් දෙක තාම බාල මහාලු ලේස්බියන් හැමෝම ආසම දේ ඕක තාම බං. මගේත් ආසම දෙනේ. බුවා කියනවා සමහර ඒවා කළුයිලු සුදුයිලු සමහර ඒවා දිගයිලු කොටයිලු තවත් සමහර ඒවා මාහතයිලු පොඩිලු තවත් සමහර ඒවා කැන්සර් එකක් වගේ තිබිලා නැති වෙනවලු. ඇත්තනේ බං. මේ වගේම යාළුවෝ අපිටත් ඉන්නනේ බං. හැමිනේනවා දාලා එත් අර චීනා ෂුවර් එකටම බඩුකාරයෙක්ද කොහෙද?